හෙලෝ ගුඩ් මෝනින් ඔයාලා හැමෝටම ඒ වගේම වෙනද වගේම අදත් මගේ සකුස්ටෝරි YouTube channel එකට ඔයාලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද හරි අපූර්ව වැඩක් එන්න යන්නේ. හෙට අපේ අම්මගේ උපන්දිනේ පෙබරවාරි 4 වෙනිදා නිදහසේ ඉපදුනේ. හරිද? ඉතින් මේ අපේ අම්මගේ බර්ත්ඩේ එකට අද 3 වෙනිදා මම හිතුවා මගේ අතින්ම කේක් එකක් හදන්න ඕනේ කියලා. ඇත්තටම මම ක්ලාස් එක අරන් තමයි ෂුට් දවසයි. ඉතින් ඒ නිසා මම අද කේක් එකක් හදනවා. ඒ වගේ වීඩියෝ එක මේකට එකතු කළා ලොග් එකක් ඉදිරියට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා දිගටම මගේ YouTube channel එකේ එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරන ගමන් බලමු මට කේක් එක හදාගන්න පුළුවන් වේද කියලා. ඒ කියන්නේ ෆයිනල් ලුක් එක අවුට්පුට් එක කොහොම වේද කියන මම දන්නේ නැහැ. මොකද මම කවදාවත් කේක් හදලා නැහැ. ඒ නිසා අද තමයි මගේ ෆස්ට් කේක් එක හදන්නේ. ඉතින් මම හිතුවා මගේ ෆස්ට් කේක් එක මගේ අම්මගේ බර්ත්ඩේ එකටම හදන්න ඕනේ කියලා. ඉතින් එන්න මාත් එක්ක යන් අපි මුලින්ම බර්ත්ඩේ කේක් එක හදාගෙන ඉමු. අද මම හදන්නේ බටර් අයිසින් කේක් එකක්. ඉතින් මුලින්ම හදන කේක් එක හින්දා අලුතින්ම සේරම බඩු ටික අරගත්තා. මේ තියෙන්නේ මට අද කේක් එක හදන්න ඕනි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඉතින් ඇත්තටම මම කේක් කෝස් එකට ගිහිල්ලා හරියටම දවස් 2යි. ඉතින් කේක් එකක් හදන හැටි කියලා දීපු නිසා මට හිතුණා පළවෙනි කේක් එක අම්මට හදන්න ඕනි කියලා. ඉතින් මම දැන් මේ කරන්න හදන්නේ කියලා දීපු විදිහට කේක් එකට අවශ්‍ය කරන ද්‍රව්‍යවල ප්‍රමාණය කිරා ගන්න එක. ග්‍රෑම් වලින් කිරා ගන්න එක. ඉතින් ඇත්තටම බිත්තර පාවිච්චි කරනකොට බිත්තර වල පිරිසිදු කරලා ගන්න අපිට කෝස් එකේ මිස් කියලා දුන්නේ අපි දැන් බිත්තර අරගන්නකොට ඒ බිත්තර ටික ඔක්කොම එකටම දාන්න එපා කියලා. මොකද එක බිත්තරයක් හරි සවුත් වෙලා තිබුණොත් අනිත් බිත්තරත් වලට මික්ස් වෙලා ඒ ටික ඔක්කොම අහක දාන්න වෙන නිසා මුලින්ම වෙන භාජනයකට බිත්තර ටික කඩලා බිත්තරෙන් බිත්තරේ දාන්න කියලා තමයි. ඉතින් ඒ කියලා දෙපු විදිහට හරියටම රෙසිපි එක පොතේනොත් බලාගෙන තමයි මේ විදිහට කේක් එක හදන්න ගත්තේ. ඉතින් මගේ සකුස්ටෝරි YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් අද ලොග් එකත් ඉවර වෙනකම්ම බලන්න. ඉතින් කොයි විදිහටද මගේ කේක් එක මම අන්තිමට හදාගත්තේ කියලාත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට බිත්තරෙන් බිත්තරේ කඩාගෙන එකතු කරපු එක තමයි මම මුලින්ම කරේ. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි ෆස්ට් කේක් එක හරියටම අම්මගේ බර්ත්ඩේ එක දවසේම දෙන්න ලැබිච්ච එක ගැන. ඔන්න ළමයි මේ තියෙන්නේ 32ට 532කට මම දාගත්ත කේක් මිශ්‍රණය. ඉතින් ඒකට දාලා ඔන්න දැන් මට පොඩ්ඩක් මොංගල් තද වෙලා තමයි තියෙන්නේ. මේ චුට්ටක් ඉතින් ඉන්නවා කේක් එක දැන් බේක් වෙනකන්. මට වෙන කරන්න දෙයක්වත් නැහැ. කේක් එක ගාවටම වෙලා හිටියා. මේ විදිහට ලස්සනට ඉතින් කේක් එක පිපීගෙන එනවා. මේ ඉතින් හරි බයයි මොනවා වෙයිද කර වෙයිද කියන්න මම දන්නේ නැහනේ. ඉතින් කොහොම හරි මේ විදිහට ලස්සනට කේක් දෙකම ලස්සනට හැදුනා. ඉතින් මම කේක් ඇත්තටම අයිසින් කළේ රෑ මේ ටික හැදුවේ දවල්. ඉතින් අපි හැම අවුරුද්දකම වගේ මෙහෙණින් ආරාමයකට තමයි යන්නේ අම්මගේ උපන්දිනේට. ඉතින් ඒ ගෙනියන්න ඕනේ කරන පිරිකර සදහා ඕනේ කලමනාක් ටික තමයි මේ තියෙන්නේ මෙහෙණින් වහන්සේලාට. ඔන්න ළමයි දැන් හරියටම රෑ 10ට විතර ඇති. මම 9:00 ඕෆ් වෙලා ඇවිල්ලා කාලා වොෂ් එකක් එහෙම දාලා ලෑස්ති වුණා
කේක් එක හදන්න. දැන් 10ට කිට්ටුයි. ඇත්තටම අයිෂින් කරන එක කියලා දීලා තිබුණ නෑ. ඉතින් මං පුළුවන් විදිහට හත් පොලේම ගාගත්තා. කේක් එක හදන්න හිතපු කලර්ස් වලින් නෙමෙයි අන්තිමට හැදුනේ. ඉතින් මම මට පුළුවන් විදියට මේ වගේ ඔය දැන් ෆස්ට් ලේයර් එක තමයි අපි ගාගන්නේ. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියලා ආයි සෙකන්ඩ් ලේයර් එකට එන්න ඕනේ. ඔන්න ඔය විදිහට මම කේක් එක පුරාම අයිෂින් ගාගත්තා. අවුලක්ම නැති වෙන්නේ තාත්තේ. මේ වටේ කපලා තියනද? ඇයි? වටේ කපන්න පුළුවන් තියෙන වෙලාවට. ඒක කන්න තිබ්බා. ඒක කරගෙන තියෙනවා. ඒක ෆිනිෂ් කළා. මේ ගෑවිලා නැත්නම් වලට පුරුවන්. ඔව්නේ. හැබැයි එහෙම බැලුවොත් නම් කේක් එක ඔලොම නැති වෙයි නේද? ඔව් ඒක පුරුවන්. ඈ? ඒක පුරුවන්. තව ගාලා නේද? අන්න එහෙම පුරුවන්. හරිද? වැඩි දැන් පොඩ්ඩක් ඕකෙන් අරගෙන අඩු වලවල් තියෙනවා පුරුවන්. මේ මෙතන තියන්න ගියන් තමයි කේස් එක ආවේ. මම තව කෑල්ලක් තිබ්බනේ. ඒකෙන් තමයි කේස් එක ආවේ. අන්න එහෙම ෆිනිෂ් කරා. ඒතකොට කැත නෑ නේද? අමන්නේ ඔය තමයි දුරු. ඔය දෙයියෝ ආවුදුරුනේ දවස් දෙකයි ක්ලාස් ගියේ. මේවා කළාට අපි ඈ හෙලෝ ගයිස් ඔන්න ෆයිනලි කේක් එක පුළුවන් විදියට ඉතින් කරගත්ත මොනවා කරන්නද ඉතින් මේ විදිහට තමයි අන්තිමට කේක් එක ආවේ ලස්සනයිද හොඳයිද මගේ ෆස්ට් කේක් එක හැබැයි ඇත්තට මේක රහට තිබුණා ඉතින් ඔන්න පහුවෙන්දා උදේ කියන්නේ අම්මගේ බර්ත්ඩේ එක දවසේ උදේ ආයිසි ඉබුල් කිරිබත් හදලා තිබ්බා මං හිතන්නේ ආච්චිත් ෆස්ට් ටයිම් තමයි ඉබුල් කිරිබත් හැදුවේ ලස්සනයි නේද ඉතින් අපි නැගිටිනකොට ආච්චි මේ විදිහට බුදුහාමුදුරන්ට පූජාව තියලා තිබුණා උදේ ඊට පස්සේ ආච්චි මායි දෙන්නත් එක්ක එකතු වෙලා ආච්චි කිරිබත් අරන් අපේ ගෙදරට යන ගමන් තමයි හිටියේ මේ අම්මට gift එක දෙන්න. ඉතින් ආච්චිගේ gift එක තමයි මම ආසම gift එක. ඔයි. කිරිබත්. අම්මා thank you. මේ ෆොටෝ ගන්න එපා. මං ගත්තා. ඊට පස්සේ අපි උදේට කිරිබත් කාලා මෙහෙණින් ආරාමයට තමයි ගියේ. ගිහිල්ලා මේ විදිහට ගිලන්පස, කිරි ආහාර පූජාව, මල් පූජාව ආදී වශයෙන් තියලා අපි බෝධි පූජාවක් පැවැත්තුවා. ඉතින් ඇත්තටම මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙක් මං හිතන විදිහට 4 නමක් 5 නමක් තමයි මේ ආරාමේ වැඩ වාසය කරලා ඉන්නේ. ඉතින් අපි හැම උපන්දිනයකම පුරුද්දක් විදිහට මෙහෙණින් ආරාමයට තමයි කිරිපුඩු පූජාව තියලා පිරිකර දාන ආදී වශයෙන් පූජා කරලා මෙහෙණින් වහන්සේලා අපිට ධර්මය දේශනා කරනවා. ඉතින් ඒ විදිහට තමයි දවස ගෙවුනේ. මේ මෙහෙණින් ආරාමේ තියෙන අබගස් හන්දියේ මට නම මතක විදිහට ශ්‍රී පද්මේශ්වර
මෙහෙණින් අසපුව තමයි මේකේ නම. ඉතින් අපි ඉස්සර මුලින්ම එන කාලේ මේ මෙහෙණින් ආරාමේ හරිම පුංචි ඉදි කරගෙන යන ගමන් ඇත්තටම හරිම සතුටුයි. මේ වෙනකොට ගොඩාක් වැඩ කරලා ඉවර වෙලා තමයි තිබුණේ. ඉතින් බණ භාවනා කරන්න කැමති කට්ටියට මේ මෙහෙණින් ආරාමේ පොය දවසට වැඩසටහන් තියෙනවා සහ නවාතැන් පහසුකම් තියෙනවා කියලා ඒ මෙහෙණින් ආරාමේ මෙහෙණින් වහන්සේ අපිට කිව්වා. ඉතින් ඊට පස්සේ අපි කළේ සියල්ලම පූජා කරලා, කියන්නේ අවශ්‍ය කරන ඒවා ටික හරි ගස්සලා ඒ ටික පූජා කරලා ඊට පස්සේ මෙහෙණින් වහන්සේ විසින් අපිට ධර්මයේ දේශනා කරා. ඒ ධර්මය ශ්‍රවණය කරපු එක තමයි අපි කළේ. ඉතින් අපි රැස් කරගත්තා වූ පින් මේක බලන ආලටත් අනුමෝදන් වෙන්න කියලා ගොඩක් ආදරයෙන්ම ආශිර්වාද කරන ගමන් වීඩියෝ එක බලන්න පූජාවේ වැඩ කටයුතු ටික ඉවර කරලා අපි හවස පුංචියට කේක් එක කට් කරලා අම්මගේ බර්ත්ඩේ එක සැමරුවා. අම්මට ගිෆ්ට් අරගෙන තිබුණා මායි තාත්තා යාච්චි. ඉතින් අපි ඒව දීලා ඊට පස්සේ අම්මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරපු එක තමයි කරේ. ඉතින් මේ දවස්වල මට එක්සෑම් තියෙනවා. ඒ නිසා මට වැඩි ලොග්ස් අරගෙන එන්න වෙන්නේ නැහැ ඔයාලට. මට පුළුවන් විදිහට මගේ YouTube channel එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට අපි පහන් පත්තු කරලා ඒ වැඩ කටයුතු ටික නිමා කරලා ගෙදර ගිය එක තමයි කරේ. ඉතින් මම වැඩි කතා කරන්නේ නැතුව මේ vlog එක ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මේක බලන්න කියලා ඔයාලට කියනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන මම වදින්නේ යශෝදරා මහරහතන් වහන්සේට. ඉතින් යශෝදරා මහරහතන් වහන්සේට වැදුම් පිදුම් කරන එක ගෑනු ළමයින්ට ගොඩාක් වටිනවා. වගේම පිරිමි ළමයින්ටත් ඔයාලට ආශිර්වාදයක් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ යශෝදරා මාතාව වන්දනාමාන කිරීමෙන්. ඉතාමත් සද්ධාවෙන් ගෞරවයෙන් කර්මඵල කර්ම විශ්වාස කරගෙන නිවේදයාමි සම්පුත්තං ඊතරාගම් මහා මුනිතය පටිගන්නාතු මුත්තමං අදිවාසේතු නෝ බන්තේ පායාසං පරිතප්පිතං අනුකම්පං උපාදාය යේමි බෝධි රාජානං දීපාලෝකේ මුසාල. බුදුන් වැදලා ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ එතනම තියනවා කුරුල්ලන්ට සතුන්ට කෑම දාන ලෑල්ලක්. අපි ඉතින් අපි පූජා කරපු කිරිපිඩු මේ විදිහට ඒ කුරුල්ලන්ට දාපු එක තමයි කරේ. ඔයාලට ඇහෙනවත් ඇති අවටින් චූටියට කුරුළු නාද. ඉතින් හරිම නිස්කලංක පරිසරයක් ඔයාලටත් එන්න කියලා කියනවා. ඉතින් ඔන්න මේ වැඩේදී අපේ අම්මා කියනවා ළමයි උපන්දිනයක් වෙලාවේදී ඉටිපන්දම නිවන්න හොඳ නැහැලු. ඇයි කියලා අහනවා ආලෝකයක් නිවන්න. එයාත් ඒක කොහරි FB එකේ පෝස්ට් එකක් දැකලා තමයි කිව්වේ. ඉතින් එයාට මේ විදිහට පහනක් පත්තු කරලා ප්‍රාර්ථනාවක් කරන්න ඕනි කියලා කිව්වා. ඉතින් මම මල් ටිකක් එහෙම ලස්සනට දාලා එයාට පහනක් ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි හදන්නේ. ඉතින් vlog එක ඊට පස්සේ ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ එක බැලුවා නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරලා මගේ සකු ස්ටෝරි YouTube channel එකට එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් මතක් කරන ගමන් ගිහින් එන්න හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you.
මේ ආච්චි දෙන්නේ දැන් ඕක දෙන්න වීඩියෝ එකකින් පෙන්නනවා. කමේ කපලා කමු රහයි එතනවා රසයි නේ හොඳයි එබේ නෙමෙයි යාමරුක්කු තේ ටිකක් හදන්න මේ මන්නයි බඩේ ඒවලේ අම්මු දැන් අපේ වීඩියෝ ෂූට් එක ඇති ආච්චි ආයි කියන්න ආච්චි හායි ආයි අනිත්